හායි යාළුවනේ ඉන්නේ කොළඹාසයට යන්නේ කොක්කොත්තු බීට් පාටියට පේනවනේ මෙතනින් ධම්ම සෙනග ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. Hi guys, අපි ඇවිල්ලා තියෙන්නේ මිස්ටර් නදුන්ගේ YouTube channel එකට දැන් මේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉවරයි මේ ඉන්නේ මිස්ටර් නදුන්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මොකද්ද බං මේක කොක්කොත්තු බීච් පාටි එකට. අන්න හරි. එතන ඇවිල්ලා දෙන්නේ මම ආවා ගෙදර ඉදී අදගෙන ආවා. බලමු ඉතින් ඇතුළේ මොනවද වෙන්නේ කියලා. මොකද මට තාම vlog කරන්න හරියට තේරෙන්නේ නැහැ. ඇත්ත. එහෙනම් මේ මම ගත්තේ. අපි බලමු ඉස්සරහට ගිහලා මොකද වෙන්නේ කියලා. හරියල. ඉතින් යාළුවනේ අවස් 4 ඉඳලා ඉවෙන්ට් එක ස්ටාර්ට් කරලා තිබ්බේ. මේක ඉතින් අපි ආව ෆස්ට් ටයිම්. දැන් හරි අපි කට්ටිය ඇවිල්ලා ඉන්නේ තරගයට. ඉතින් යාළුවනේ මෙච්චර කොත්තු කොටත් යන කොත්තුවක් දැක්කම නොකා ඉන්න බෑනේ. අපි ආව ඉතින් කොත්තුවක් කන්න. අපිට ඕනේ මේ තරගයේ සඳහා ඉක්මනටම බීලා ඉවර සඳහා සූදානම් කට්ටියම කොක්කොත්තු බීට් පාටියක මේ ආකාරයෙන් රසවත් වෙන්න අමතක කරන්න එපා. අපි 1 2 3 කියලා ඔව් ළඟටම ජයග්‍රාහකයන් දෙන්නේ තෝරන සූදානම්. ස්ලෝලි තමයි බොන්න ඕනේ. ස්ලෝලි බොන්න ඕනේ. මේ බොන්න අපිට දීපන් අපි බීලා ඔබේ කොකාකෝලා මෙතන පොඩි සෙල්ලමුකුත් තිබ්බා අපි නවත්තලා බලන්න. ඇන්ටි කෙනෙක් ගොඩක් වෙලා ඉතින් try කරනවා වලල් දාන්න. ඇන්ටි පුළුවන් වාට පුළුවන් ඇන්ටි දායිද වලල්ල. කට්ටිය වැඩි ගණන් ගන්න දෙම මෙතන ඉන්න පිස්සෝ දෙන්නේ. තියාට අලුත් කොත්තුවක් හදනවා. හරි? අලුත් කොත්තුවක් නෙවෙයි. අලුත් කොත්තුවක් හදනවා කියලා තිබ්බ ඒක බලන්න ගියා අපි. අංකාවේ කොහෙටද හොඳම අපුඩි එන්නේ? දෙලවන්න ගෝල් බේස් එකේ ඉන්න කොත්තු මිපරේ. නිමයි. ඉතින් දැන් අපි ගාලික් ටික එකතු කරගත්තා, ජින්ජර් එකත් එකතු කරගත්තා, හොඳ සුවඳකුත් එනවා. ඒ වගේම ලුණු වල ටික එකතු කරගන්නවා. ඒ වගේම ලුණු කොළ ටික එකතු කරගන්න. කැරට් ගෝවා. දැන් ප්‍රශ්නේ ඔක්කොටම කන්න දෙන්න කොහොමද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ලොකු එකක්. හරි. ඉතින් අපි බිත්තර එකතු කරගන්නවා මේකට විශේෂයෙන්ම ඔයගලන්ට ඉස්සෝ එකතු කරගන්නවා දැල්ලෝ එකතු කරගන්නවා නම් අලුත් කොත්තු අදලි වන්නකම් අලුත් කොත්තු කන්න බලන් ඉන්න පෙරේත පන්ති අපි කොත්තුවක් දෙනවා කියලා තියෙනවා. දැන් ගන්න යන්නේ මං. ඊළඟට මොනවද හින්දන්නේ? දෙනවා මම උත්සාහ කරනවා. මොන්න එන්න දෙන ගුලියද දන්නෙත් නෑ මට. යන්නෝ. ඊගාව ටික තව ටිකකින් බලන්න. කොත්තු නෑ. ආයන්ඩි බලමයි කොත්තු නෑ. ඔච්චරයි කොත්තු නෑ. කොත්තු නෑ. ඉතින් යාළුවනේ යාසේ පතාගෙන ආපු කෙනාක් දන්නේ මන්දිය බලාගෙන ඉන්නවා. කොළඹ කේන්ද්‍ර කරගෙනයි. එහෙනම් කොක්කොත්තු බීට් පාටි අපි 13 වන සම්ප්‍රාප්තිය කොළඹ ගෝල් ෆේස් එකට අරගෙන කොක්කොත්තු බීට් පාටියකට පැමිණි අපේ කොකාකෝලා ආරාධනෙන් පැමිණි ඔබ සියලු දෙනා අපි ආදරයෙන් සතුටින් පිළිගන්නවා මේ සුන්දර රාත්‍රියට. අද රාත්‍රියේ පුරාවට බ්‍රේක් එකක් අරගෙන ජීවිතේ ඔන්න ෂෝ එක පටන් ගත්තා. Let me
ඉතින් යාළුවනේ අතරමැදි මාත් පිස්සු ගෙන්නවා ගණන් ගන්න එපා. පිස්සු කියලා කියලා ඉන්න කොහොමත් 9 විතර වෙද්දි පට්ට සෙනගක් පෙරුණ ඇතුලේ මරු ආයෙත් අමතක වෙන්නේ නැහැ මේ වගේ දවස්. යාළුවගේ ඩාන්ස් ටික වරුනේ ඉතින් යාළුවනේ වීඩියෝ එක බලුවා නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යමු.